ටාටා IPL 2026 තරගාවලියේ කණ්ඩායම් දෙකටම වැදගත් වන අතිශය තීරණාත්මක තරගයක් වන දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රොයල් අතර තරගය අද රාත්‍රී 7:30ට දිල්ලිහි අරුන් ජට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඊයේ පැවති තරගයෙන් ගුජරාට් ටයිටන්ස් පරදා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩලු දෙකක විශිෂ්ට ජයක් ලබා ගැනීම සමගම කොල්කතා අපිට තවත් තරගය තුළ රැඳී සිටීමට සමත් වුණා. ලකුණු පුවරුවට අනුව ගුජරාට් පිලට ඊයේ තරගයේ පරාජයක් හිමි වුණත් ඔවුන්ට ප්‍රබල බලපෑමක් නම් ඇති වෙලා නැහැ. කෙසේ නමුත් රාජස්ථාන් රොයල් කණ්ඩායමට අද තරගය ඇතුළුව ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති තරග දෙකින් එක් තරගයක් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතරම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සුපර් 4 යාමට නම් ක්‍රීඩා කිරීමට ඇති තරග දෙකම විශාල පරතරයකින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා. දිල්ලි කැපිටල්ස් පරාජයට පත්වන ගිය තරගයේදී ලාංකික ක්‍රීඩක පැතුම් නිසංකට අවස්ථාවක් හිමි නොවුනත් ඔහු වෙනුවට පැමිණි අභිෂේක් පොරල්හටද සාර්ථක වීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. කෙසේ නමුත් අද තරගය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන ස්පෝර්ට්ස් ක්‍රීඩා වෙබ් අඩවි සඳහන් කරන්නේ අද තරගය සඳහාද පැතුම් නිසංක සලකා නොබලන බවයි. ඔහු වෙනුවට ප්‍රීති ෂෝහට මෙම තරගයේදී ක්‍රීඩා කිරීමට ඉඩකඩ බොහෝ සෙයින් වෙනුවන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.